හොඳයි පුතේ. අපි ඊළඟට සූදානම් වෙමු ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයේ කොමර්ස් වල දෙවෙනි කොටස ප්‍රශ්නවලට. එතරම් මේ පේපර් එකෙත් වැඩිපුරම කියන්නේ මේ පේපර් එක අරමුණු කරගෙන තියෙන accounting පැත්ත, ගිණුම්කරණයේ පැත්ත. ඒසා ගිණුම්කරණයේ පැත්තේ ප්‍රශ්න කීපයක් තමයි අපි දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ගිණුම්කරණය අවශ්‍ය වන්නේ ඇයි? ගිණුම්කරණය. ඔයාලා දන්න පුතේ ගිණුම්කරණය ඕන ව්‍යාපාරික ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න. ව්‍යාපාරික ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න. නම් ලියා ගන්න පුළුවන් පුතේ. ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය. තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය අපි කියනවා ගිණුම්කරණය කියලා. ඊළඟට දීලා තියෙනවා පුතේ පහත සඳහන් සමීකරණයේ හිස්තැනට සුදුසු වචන යොදා නැවත පිළියෙල කරන්න. බලන්න සමීකරණයන්නේ තියෙන්නේ. හිමිකම උක්ත කරලා තියෙනවා. එහෙනම් පුතේ වත්කමෙන් වගකීම් අඩු වුණාම තමයි හිමිකම නිර්මාණය වෙන්නේ. ඊළඟට නිසලගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයේ 2021 නොවැම්බර් මාසයට අදාළ ණයට ගැනුම් විස්තර දීලා තියෙනවා. අපිට කියනවා ගැනුම් ජර්නලය පිළියෙල කරන්න. අතන පුතේ මම ගැනුම් ජර්නලය වෙන තැනක අඳින්න නැතුව මම මේ තොරතුරු වලින්ම ගැනුම් ජර්නලය පිළියෙල කරලා පෙන්නන්නම්. අපිට මෙන්න මේ විදිහට හඳ ගන්න පුළුවන් වගුවක්. ගැනුම් ජර්නලයේ ආකෘතියත් මේ විදිහම තමයි. දිනයේ තීරුවක් ඕන, ඉන්වොයිස් අංකයේ තීරුවක් ඕන, සැපයුම් කරු ඕන, වටිනාකම ඕන. ඒ විතරක් නෙමෙයි අගින් ඔයාලට මතක ඇති ලෙජර් පිටුව කියලා පුංචි තීරුවකුත් ඕන. එතකොට මෙන්න මේ වගේ මේ ඔක්කොම තියෙන තීරු අපි කියනවා ගැනුම් ජර්නලය කියලා. ඒ නිසා උඩින් අපිට ගැනුම් ජර්නලය කියලා හදා ගන්න පුළුවන්. හරි. ඔයාලට මතක ඇති. දැන් මේකේ අඩු වෙන්න වෙළඳ වට්ටම් මෙහෙම මුකුත් නැහැ. ඒතකොට මෙතන සමස්ත එකතුව අපි අනිවාර්යයෙන්ම ලියන්න ඕන මේ ටික එකතුව. පළමු එකතුව 500යි 500යි 10න් බිංදුව එකක් ඉතිරි 9යි 12යි 2යි 14යි රුපියල් 14000ක් තියෙනවා. අනිවාර්යයෙන් මෙන්න මෙතන ලියන්න ඕන ගැනුම් ගිණුමට හරකලා කියලා. හරි. ඔය තියෙන්නේ ගැනුම් ජර්නල්. ඉතින් මම බොහොම පහසුවෙන් මේ වගේ තොරතුරු මෙහෙම එකක් දීලා තිබුණොත් ගැනුම් ජර්නලයක් හදන්න පහසුයි. දිනේ දාන්න ඕන ඉන්වොයිස් අංක ටික. ගැනුම් ජර්නලයක සැපයුම් කරු ඉන්නේ වටිනාකම ලෙජර් පිටුව. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. එක් අවස්ථාවේ සිදුවී ඇති ගනුදෙනුව උපකල්පනය කරලා වටිනාකම් සහිතව ලියන්නලු. පළවෙනි එක බලන්න පුතේ. පළවෙනි එකේ තියෙනවා ඒකේ පොඩි දෝෂයක් තියෙනවා. වත්කම් 45000 විතරයි තියෙන්නේ. අපි ඒක දාමු. මෙන්න මෙහෙමත් හදා ගන්න පුතේ. ඍණ වගකීමත් 45000යි කියලා. එතකොට මොන වගේ ගනුදෙනුවක් දෙන්නේ? වත්කමත් අඩු වෙලා වගකීමත් අඩු වෙලා. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් බාහිර පාර්ශවයකට ගෙවන්න තියෙන වගකීම් වලට ගෙවලා වත්කම් අඩු වෙලා. අපි එහෙම ලියන්න පුළුවන් රුපියල් 45000ක බැංකු ණය වාරිකයක් ගෙවීම. කියලා ගන්න පුළුවන්. ඊළඟ ගනුදෙනුව වත්කමත් වැඩි වෙලා හිමිකමත් වැඩි වෙලා. හිමිකම වැඩි වෙලා. එතකොට පුතේ හිමිකම වැඩි වෙන්න සාධක දෙකයි තියෙන්නේ. එක්කෝ ඒක
ආදායමක් වෙන්න ඕන නැත්නම් ඒක අමතර ප්‍රාග්ධනය වෙන්න ඕන. එහෙනම් පුතේ ඔයාලට කැමති නම් මේ දෙකෙන් ඕන එකක් ලියන්න පුළුවන්. පැහැදිලිද? මට ඕන ලියන්න පුළුවන් රුපියල් 10000ක ආදායමක් ලැබීම. රුපියල් 10000ක ආදායමක් ලැබීම. එහෙමත් නැත්නම් රුපියල් 10000ක අමතර ප්‍රාග්ධනයක් යෙදවීම. ප්‍රාග්ධනයක් යෙදවීම. ඊළඟට තියෙනවා පුතේ මෙතන ඇතුළේ බිඳුවක් අඩු වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඍණ 30000යි ධන 35000යි වෙනස 5000. අපිට මෙතෙන්ට ගන්න පුළුවන් 30000ක තොගයක් 35000ට මුදලට හරි ණයට හරි එක්ක මුදලට එක්ක ණයට ඕනම විදිහකට විකිණීම. අපිට ඒ ගණන් තුනක් ලියන්න පුළුවන් රුපියල් 30000ක තොගයක් රුපියල් 35000කට ඔයාලට කැමති නම් ණයට කියලා දාන්න කිසි ගැටලුවක් නැහැ. මොකද ණය ගෙති තමයි ඇති වෙන්නේ. එහෙම නැත්නම් මුදලට සල්ලි වලට. මුදල් වලට විකුණන මුදල් ලැබෙනවනේ. මුදලට විකිණී දෙකෙන් එකක් ලියලා තියන්න. හොඳයි පුතේ. දෙකම ලියන්න එපා. ඊට පස්සේ තියෙනවා වත්කම් 70000කින් වැඩි වෙලා 70000කින් අඩු වෙලා මොනවා හරි වත්කමක් ව්‍යාපාරයට මිලදී අරගෙන නේ. අපිට ඕනනම් ගන්න පුළුවන් ව්‍යාපාරයට රුපියල් 70000ක ලී බඩු මිලදී ගැනීම. ඒ වගේ ගණන් තුනක් ලියන්න පුළුවන්. වගකීමක් අඩු වෙලා කලින් වගේම පුතේ බැංකු ණයක් ගෙවන්න පුළුවන්, ණය හිමියන්ට ගෙවන්න පුළුවන් නේ. අන්තිම ගණන් තුනට අපි දාමු රුපියල් 5000ක් ණය හිමියන්ට ගෙවීම කියලා. ඔන්න ඔය වගේ ගණන් තුන කීපයක් අපිට උපකල්පනය කරලා වටිනාකම් එක්ක ලියන්න කියලා තියෙනවා. ව්‍යාපාරයක පහත සඳහන් අයිටම් වලට අදාළ නිදසුන බැගින් ලියන්නලු. වත්කම් වලට නිදසුන. ඔයා දන්න ඕන වත්කමක් පුතේ. මෙතනින් ඡේදෙන් ගන්න කියලා එකක් නැහැ. ඔයා දන්න වත්කම්. මොනවද වත්කම්? තොග, මුදල්, ණය ගැති නේද? බැංකු ගිණුම ශේෂය. වත්කම් කියව මොන දෙයක්. ඊට පස්සේ ලී බඩු, උපකරණ එහෙම ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි පල්ලෙහාත් අහනවා ජංගම නොවන වත්කම් කියලා. එතකොට ලී බඩු, මෝටර් රථ, ඊට පස්සේ ඉඩම්, ගොඩනැගිලි අපිට මේ වගේ වත්කම් ලියන්න පුළුවන්. ඉඩම්, ගොඩනැගිලි මේ වගේ ලියන්න පුළුවන්. ඊට පස්සේ පුතේ තියෙනවා ජංගම නොවන වගකීම්. ඒවට අපිට ගොඩක් වෙලාවට ගන්න තියෙන්නේ බැංකු ණය තමයි. බැංකු ණය. ජංගම වගකීම් වලට අපිට ගන්න පුළුවන් ණය හිමි. ඊට පස්සේ බැංකු අයිරාව මොනවා හරි උපචිත වියදම් තියෙනවා නම් ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් ජංගම වගකීම් කියලා. හොඳයි. ඊළඟට තියෙනවා සුළු මුදල් සම්බන්ධව අභ්‍යාසයක්. මේකේ සුළු මුදල් පොතක් පිළියෙල කරන්න තියෙන්නේ. අපිට ගන්න කියලා තියෙනවා විශ්ලේෂණ තීරු මෙන්න මේවා. මොනවද? තැපැල් කියලා තීරුවක් ඕන, ගමන් වියදම් තීරුවක්, සංග්‍රහ වියදම් තීරුවක්, ඒ වගේම ලිපි ද්‍රව්‍ය තීරුවක්. එම තීරු ටිකක් ගන්න කියලා තියෙනවා. හොඳයි. අපි මෙන්න මේ ගනුදෙනු ටික සුළු මුදල් පොතට දාන්න. තව ලෙජර් කියලා තීරුවකුත් ඕන. ඉතින් අපි මේකේ බලමු අපිට ආකෘතිය අඳ ගන්න. මෙන්න මෙහෙමයි ආකෘතිය අඳින්නේ. අපි මේ සීමාව අඳින්න බලමු. සාමාන්‍ය සුළු මුදල් පොතට දිනයේ තීරු තියෙන පුතේ 1යි.
දිනය. පස්සේ විස්තරයේ තීරුත් එකයි. ඔයාලට මතක ඇතිනේ. මට මේකේ පොඩ්ඩක් රේඛා ටික ඇඳ ගන්න පොඩි ගැටලුවක් තියෙනවා. ඔයාලා ඒක ගැන හිතන්න එපා ඔයාලට. අඩුවට පාවිච්චි කළා මේක ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ හර පැත්ත මුදල් ලැබීම් පැත්තේ මූලාශ්‍ර ලේඛනයේ ලියන්න පුළුවන්. අපි වවුචර් අංකය ලියන්න කියලා දාගමු. අනිවාර්යයෙන්ම ලැබීම් කියලා තීරුවක් තියෙනවා. ලැබීම්. ඒ තමයි හර. බැර පැත්තෙත් වවුචර් අංකය කියන තීරුවක් තියලා ගෙවීම් කියලා කොටසක් තියෙනවා. එතනින් පස්සේ තමයි පුතේ විශ්ලේෂණ තීරු ටික පටන් ගන්න. අර කිව්වා වගේ මොනවද? තැපැල්, ගමන්, සංග්‍රහ, ඊට පස්සේ ලිපි ද්‍රව්‍ය තීරුවක්, ඊට පස්සේ ලෙජර් තීරුව. ඊපස්සේ ලෙජර් පිටුව කියලා තීරුවකුත් තියෙනවා. අපි මේ තීරුවට කියනවා විශ්ලේෂණ තීරු කියලා. ඔන්න ඔය විදිහට සුළු මුදල් පොතේ ආකෘතිය හදා ගන්න පුළුවන්. සුළු මුදල් පොත. මේකට අපි තොරතුරු දාමු. සුළු මුදල් අග්‍රිමය 2000යි. 11 වෙනි මාස අපි දිනේ දාගමු. 11 වෙනි මාසේ 1. ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලැබෙන්නේ. ඔන්න මුදල් විස්තරයට දැම්මා. රුපියල් 2000ක අග්‍රිමයක් ලැබෙනවා. හරි මෙතන මේ අග්‍රිමේ ගානක් කියලා අපිට තියෙන සුළු මුදල් ගෙවීම් වල එකතු 1800යි කියලා. ඔක්තෝබර් මාස පළවෙනි දින හා නොවැම්බර් පළවෙනි දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය විය. අපිට මේක හදන්න වෙන්නේ පුතේ නොවැම්බර් පළවෙනිදට. එතකොට නොවැම්බර් පළවෙනිදට ප්‍රතිපූර්ණය කරන්න නම් නොවැම්බර් පළවෙනිදට කොච්චර ඉතුරු වෙලා තියෙද කියලා බලන්න ඕන ශේෂය. ඔයාලට තේරෙනවා ඇති ඔක්තෝබර් මාසේ 2000ක් අග්‍රිමය හම්බ වෙලා 1800ක් වියදම් කරා නම් සුළු මුදල් පොතේ රුපියල් 200ක ශේෂයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙතන. ඔක්තෝබර් පළවෙනිදට අග්‍රිමය ප්‍රතිපූර්ණය කරා නම් ප්‍රතිපූර්ණය ලැබෙන්න ඕන 1800ක්. ඔන්න ඔහොමයි සම්බන්ධ වෙන්න ඕන. ඊට පස්සේ තමයි ඔක්තෝබර් මාසේ ගනුදෙනු ටික දාන්න පුළුවන්. ඔක්තෝබර් නෙමෙයි පුතේ මේ නොවැම්බර් මාසේ ගනුදෙනු ටික දාන්න පුළුවන්. අපි දාමු 11.2 ගමන් වියදම් කීයක් ගෙවලද? අනිවාර්යයෙන්ම ගෙවීම් තීරුවේ දාන්නත් ඕන. ගමන් වියදම් තීරුවේ 200යි කියලා දාන්නත් ඕන. ලිපි ද්‍රව්‍ය වියදම 11.3 150යි. එතන දැම්මා. ලිපි ද්‍රව්‍ය කිව්වම ඒක ලිපි ද්‍රව්‍ය වියදම් තීරුව. මේ තීරුවට ගන්නවා 150. 11.5 සංග්‍රහ වියදම් 250යි. සංග්‍රහ වියදම් තීරුව ඇතුළට දාන්න ඕන 250යි කියලා. මුද්දර සඳහා 150යි. කවද්ද? 11.15. sorry මම දැම්ම හරි ගමන් හරි ලිපි ද්‍රව්‍ය හරි මට එකක් අමතක වෙලා තියෙන පුතේ තැපැල් ගාස්තු. එතකොට මේකේ සංග්‍රහ තියෙන්නේ 8 වෙනිදා 11.5 මට අමතක වෙලා තියෙන පුතේ තැපැල් ගාස්තු. මම ඒක දැම්ම කීයද? 150යි.
තැපැල් වියදම් තීරුවට. සංග්‍රහ හරි. 11.15 මුද්දර සඳහා රුපියල් 150යි. මුද්දර සඳහා රුපියල් 150යි. ඒක තැපැල් වියදමක්. 11.20 මහේන්ට ගෙවලා තියෙනවා රුපියල් 500ක්. ඒක විශේෂ ගනුදෙනුවක් නිසා ඒක යන්න ඕන ලෙජර් තීරුවට. 11.25 බස් ගාස්තු ගෙවලා තියෙනවා රුපියල් 300ක්. ඒක ගමන් වියදම් තීරුවට එන්න ඕන. අවසාන එක පුතේ 11.28 පෑන් මිලදී අරගෙන තියෙනවා. ඒක ලිපි ද්‍රව්‍ය තීරුවට එන්න ඕන කීයක්ද? 100ක්. මෙතනත් 100 ලිව්වා. ලිපි ද්‍රව්‍ය වියදම් තීරුවෙත් 100 දැම්මා. දැන් පුතේ මෙන්න මේ ගෙවීම් තීරුවේ ඉඳලා දිගටම ලෙජර් තීරුව වෙනකන් ඉරි දෙකක් ඇඳලා තැපැල් තීරුවේ ඉඳලා ලෙජර් තීරුව වෙනකන් ඩබල් ඉර අඳින්න ඕන. ලෙජර් තීරුව එකතුව 500ක් තියෙනවා. ලිපි ද්‍රව්‍ය තීරුව එකතුව 250ක් තියෙනවා. සංග්‍රහ වියදම් තීරුවෙත් එකතුව 250ක් තියෙනවා. ගමන් වියදම් තීරුව එකතුව 500ක් තියෙනවා. තැපැල් තීරුව එකතුව 300ක් තියෙනවා. දැන් මේ තීරු තුනේම හතරම එකතුව ගන්න ඕන පුතේ ගෙවීම් තීරුවට. 500 1000යි එතන 1000යි 1500යි. මෙතන වියදම් පුතේ 1800යි. දැන් ඔන්න ශේෂය. දැන් බලන්න ඕන 11.30 දවසට ඉතිරිය කීයද කියලා ශේපාගේ. ඒතර ඒක බලන්න මෙතනින් ඉඩක් තියලා ඩබල් ඉරක් ගහලා මේ පැත්තෙනුත් ඩබල් එක ගහන්න ඕන. අග්‍රිමය 2000යි. එහෙනම් ඉරි දෙක ඇතුලේ 2000 ලියන්න ඕන. මේ පැත්තේ 2000යි. ඉතුරු වෙලා තියෙන රුපියල් 200ක්. ඒක තමයි පුතේ ඉදිරියට යන්නේ 12 වෙනි මාසේ 1 කියලා. ෂේ ඊගේ මෙන්න මෙතෙන්ට 200 යනවා. නොවැම්බර් මාසෙත් අන්තිමට මේ අග්‍රිමේ ප්‍රතිපූර්ණය කරනවා නම් 12.1 මුදල් කියලා අනිවාර්යෙන් මෙන්න ඕන කීයද? 1800. ඔන්න ඔය විදිහට තමයි පුතේ සුළු මුදල් පොතක් පිළියෙල වෙන්නේ. අනිවාර්යෙන් බහුවර්ණ ප්‍රශ්නයක් ඕ ලෙවල් විභාගේ එනවා. ඊට පස්සේ ලියන ප්‍රශ්න පත්‍රෙත් පොඩි අභ්‍යාසයක් කරන්න එන්නත් පුළුවන්. සමහර විට ඒක නොවෙන්නත් පුළුවන්. ඒ නිසා කෝකටත් ඔය අසුළු මුදල් පොත අනිවාර්යයෙන්ම හොඳට බලා ගන්න. ඊළඟට තියෙන පුතේ අවිනිශ්චිත ගිණුම කියලා එකක්. මොකද්ද මේ අවිනිශ්චිත ගිණුම? අපි හදන ශේෂ පිරික්සුමක හර එකතුවට බැර එකතුව අසමාන වුණාම ඒක తాවකාලිකව සමාන කරන්න භාවිතා කරන ගිණුමට අපි කියනවා අවිනිශ්චිත ගිණුම කියලා. එහෙනම් ලියා ගන්නමයි අවිනිශ්චිත ගිණුමක් කියන්නේ ව්‍යාපාරයක පිළියෙල කරන ශේෂ පිරික්සුමේ හර එකතුව සහ බැර එකතුව අසමාන වුණාම ඒ අසමාන වීම తాවකාලිකව සමාන කිරීම සඳහා භාවිතා කරන ගිණුම කියනවා අපි අවිනිශ්චිත ගිණුම කියලා. සමාන කරන්නේ తాවකාලිකව හේතුව වැරදි ටික නිවැරදි කරාට පස්සේ ඒ අවිනිශ්චිත ගිණුම පොත්වලින් අතුරුදහන් වෙන්න ඕන. පොත්වලින් නැකිලා යන්න ඕන. ඒක නිසා අපි අවිනිශ්චිත ගිණුමට සිහිවටන ගිණුමක් කියලා කියනවා. හොඳයි. ඊළඟට තියෙනවා ආයන්නේ විකුණුම් වලින් ලද 5000ක චෙක්පත එම අවස්ථාවේදීම බැංකුගත කරාම දිත්ව සටහන මොකක්ද කියලා අහනවා. එම අවස්ථාවේදීම විකුණුම් වලින් චෙක්පතක් ලැබුණත් විකුණුම් ණයට විකුණුණා කොහොම කරත් පුතේ මතක තියාගන්න විකුණුම් ගිණුම එන්නේ බැරට. විකුණුම් ගිණුම බැර නම් මේ සල්ලි මේ චෙක් එක එවලෙම බැංකු ගිණුමට දානවා නම් හර වෙන්නේ කොහෙද? බැංකු ගිණුම. බැංකු ගිණුම හර. වටිනාකමත් එක්ක දාන්න 5000යි 5000යි. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට.
චමත්කාගේ ව්‍යාපාරයේ 2021යි 11යි එක දිනට ණය හිමි ගිණුමේ ශේෂය 28000. අපිට කියන්නේ ණය ඉහත ගනුදෙනු ණය හිමි ගිණුමේ සටහන් කරලා 12යි එක දිනට ණය හිමි ගිණුමේ ශේෂය. එහෙනම් ඔයාලට පුතේ හදාගන්න වෙනවා ගිණුමක්. ඔයාලා සම්පූර්ණ ආකෘතියෙන් ගිණුමක් හදන්න මම ගාන පැහැදිලි කරන්න ඕන නිසා මෙතන T ගිණුමක් හදනවා. අපි ඒකේ නම දාගමු ණය හිමි ගිණුම කියලා. එතකොට ණය හිමි ගිණුමේ ශේෂය 11යි ණය හිමි කියන්නේ වගකීමක්. වගකීම් ගිණුමක ශේෂය එන්න ඕන බැරට. ශේෂයේ තිබිලා තියෙනවා 28000. බලමු ගනුදෙනු 11/7 ණය හිමියන්ට ගෙවූ මුදල 9500යි ලද වට්ටම 500යි. ණය හිමියන්ට ගෙවුවා නම් මුදල් පොත බැර ණය හිමි ගිණුම හර. මෙන්න ණය හිමි ගිණුම 9500යි 500යි 500 ලද වට්ටම 9500 මුදල් කවද්ද 11/7 11/7 ණය හිමියන්ට 15000ක මුදලක් ගෙවීමේදී අඩු කළ වට්ටම 10%යි. එතකොට 11/5 නේ. එතන දිනේ පොඩි වැරදක් තියෙනවා. දැන් උඩ 11/7 කියලා 11/5 ඊට පස්සේ ඉන්නේ දෙයක් නැහැ. මේ දෙපැත්ත උඩ යට මාරු වෙන්න ඕන. කමන්නේ අපි තාපු විතර දිනේ දාගෙන යන්කෝ. 11/5 එතකොට 10%ක වට්ටමක් කියන්නේ 1500යි. එතකොට 15000න් 1500ක් කඩු වුණාම 13500යි. වට්ටම 1500යි. දිනේ 11/5. මුදල් අපි ගෙවලා තියෙනවා 13500ක්. ලද වට්ටම 1500. මෙන්න මේ ගිණුම අපිට තුලනය කරන්න ඕනේ. ඉතින් තුලනය කරාම වැඩිම වටිනාකම තියෙන්නේ බැර පැත්තේ. කීයද? 28000යි. මේ පැත්තට වෙන 28000 ගත්තා. 15000යි 10000යි 25000ක් තියෙනවා. මේකේ ශේෂය තියෙන්න ඕන පුතේ ශේපාගේ රුපියල් 3000යි. 12/31ට ශේෂය එහෙනම් කීයද? රුපියල් 3000යි. හරි. ප්‍රශ්න තව අභ්‍යාසයකට. හොඳයි. අපිට බැංකු සැසඳුම් ප්‍රශ්නයක්. බැංකු සැසඳුම් ඔබට මේ ආකාරයට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් තොරතුරු දීලා අපිට බැංකු සැසඳුමක් හදන්න එන්නත් පුළුවන්. අපි බලමු ඒ වගේ ගාණක් තියෙද කියලා. ඔව්. මේ තියෙන්නේ චතුසි ව්‍යාපාරයේ 2021 කියන මේ විදිහට ගාණක් එන්නත් පුළුවන් පුතේ. ඒ නිසා ඔයා බැංකු සැසඳුම් ගාණ හදනවා නම් ඔයා මේක පුරුදු වෙන්න. අපි යමු මෙන්න මේ ගානේ කොහොමද අපි මේ දෙක අරගෙන බැංකු සැසඳුමක් හදන්නේ මට හිතෙන විදිහට මෙන්න මෙතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා 52000 වෙන්න ඕන කියලා අපි චෙක් කරගෙන යමු බලන්න. හරි ඉස්සෙල්ලම කරන්න ඕන අපිට ලැබිච්ච බැංකු ගිණුමයි ලැබිච්ච බැංකු ප්‍රකාශනය මේ තියෙන බැංකු ප්‍රකාශනය මේ දෙක සංසන්දනය කරන්න ඕන. සංසන්දනය කරන්නේ ගිණුමේ හර පැත්තයි ප්‍රකාශනයේ බැර පැත්ත. මෙන්න මෙහෙමයි සංසන්දනය කරන්නේ. මෙහි බැර පැත්තයි ප්‍රකාශනයේ හර පැත්තයි. කොහොම තමයි සංසන්දනය කරන්නේ බලමු. ආරම්භක ශේෂ දෙන්නගෙම හරියක් දාමු. අවසාන ශේෂ වැරදි මෙතනයි මෙතන 56250 කියලා තියෙනවා. අවසාන ශේෂ දෙක වැරදි. අනිත් ටික චෙක් කරන් යන්න. මුදල් 10000 තියෙනවා. මෙතනත් ඒ 10000 තියෙනවා. චෙක් තැන්පතු 7500ක් තියෙනවා. මෙතනත් තියෙනවා. චෙක් තැන්පතු 3500ක් තියෙනවා. ඒකත් තියෙනවා. ඊට පස්සේ පුතේ මෙන්න මේ 2500 බැංකු ප්‍රකාශනයේ නැහැ. අන්න ඒව රවුම් කරගන්න. නැති ඒව රවුම් කරගමු. අපි මේ රවුම් කරගත්තු 2500ට කියනවා නමක්.
මොකද්ද තැන්පත් කළ නිෂ්කාශනය නොවූ කිය. යමු බැංකු ගිණුමේ බැර පැත්තට මේ 15000 තියෙනවා. මෙතන තියෙන 4500ක් තියෙනවා. 6000 මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. 2000 මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. හැබැයි මෙන්න මේ 4000 නැහැ. මේ 4000 නැහැ. අපි විසින් නිකුත් කරලා හැබැයි බැංකුවෙන් තාම ගෙවපු නැති චෙක්. අපි ඒකට කියනවා නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් කියලා. ඊට පස්සේ පුතේ බැංකු ප්‍රකාශනයේ දිහා බැලුවම පේනවා අපිට බැංකු ප්‍රකාශනයේ දිහා බැලුවම පේනවා 3000ක් තියෙනවා දඩ නැත්නම් බැංකු ගාස්තු කියලා. ප්‍රේෂණ වර්ග තියෙනවා 5750. ඒක ප්‍රේෂණ. ඔන්න ඔය තොරතුරු හතර තමයි අරගෙන අපිට බැංකු ගිණුම සංශෝධනය කරන්නත් බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කරන්නත් තියෙනවා. හරි. අපි එහෙනම් පරණ බැංකු ගිණුම වෙනුවට අලුත් බැංකු ගිණුමක් හදමු. ඉතින් මේ වෙලාවේ එතන ටී ගිණුමක් තමයි හදන්නේ. මෙන්න පුතේ සංශෝධිත බැංකු ගිණුම. සංශෝධිත බැංකු ගිණුමක් නිතරම හදනකොට පරණ බැංකු ගිණුමේ අවසාන ශේෂය තමයි ඕන. මේ තියෙන්නේ මේ 5200 නෙමෙයි. මෙතන අවසාන ශේෂය 52000. ඔන්න හර ශේෂයක් තියෙනවා 52000. ශේෂය කියලා ලියාගත්තා 8 වෙනි මාසේ 31. දැන් මේ සංශෝධිත බැංකු ගිණුම හදන්න තොරතුරු තියෙන්නේ බැංකු ප්‍රකාශනයේ. බලන්න බැංකු ප්‍රකාශනයේ තියෙන දඩ ගාස්තු 3000. දඩ. ඒක ලියන්නේ බැර පැත්තේ. සල්ලි වියදම් වීමක්නේ. මුදල් ගෙවීමක්. ලාභාංශ ප්‍රේෂණ ගිණුමට මුදල් ලැබීමක්. එහෙනම් ඒක හරට එන්න ඕන. 5750යි. ඊට පස්සේ මේක තුලණය කරා. ඒ තොරතුරු දෙක විතරයි තියෙන්නේ. තුලණය කරාට පස්සේ මෙතන එකතුව තියෙනවා 57750ක්. මෙතනත් 57750යි. 3000ක් අඩු වුණාම 54750යි. ඒ තමයි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. ඒක අරගෙන තමයි අපි බැංකු සැසඳුම් ප්‍රකාශය නිර්මාණය කරන්නේ. බැංකු සැසඳුම් ප්‍රකාශනය. මෙතෙන්ට දානවා සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය කියලා. කීයක් ආවද? 54750. ඊට පස්සේ පුතේ එකතු කරනවා. එකතු කළා මොනවද? නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. කීයක් තිබුණද? 4000යි. මෙතනත් ලිව්වා. මෙතනත් ලියලා 54750ට මේක එකතු කරාම 58750. අඩු කරන්න තියෙන්නේ තැන්පත් කළ නිෂ්කාශනයේ නොවූ චෙක්. ඒ කියන්නේ 2500. මොනතරින් දැම්මා. මේ පැත්තටත් ගත්තා 2500. අඩු කරන්න තියෙන්නේ. අඩු කරාම 250යි 6යි 5යි. 56250ක් එන්න ඕන. ඒක තමයි බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. ඔයා මේ ගාන හරියටම හදලාද කියලා ඔයාලට දැනගන්න පුළුවන් බැංකු ප්‍රකාශනයේ මෙන්න මේ ශේෂය තියෙන්න ඕන. කීයද? මේ 56250 බලන්න පුතේ බැංකු ප්‍රකාශනයේ තියෙනවා. එතනක් තියෙනවා. 56250. නොයි විදිහට තමයි පුතේ ඒක නිර්මාණය වෙන්නේ. ඔයාලා බැංකු සැසඳුම් අපි පන්ති වල ගොඩාක් අභ්‍යාස කරා. ඒක නිසා ඔයාලට මේ වෙච්චර ලොකු ගැටලු නෙමෙයි.
ඊළඟ ප්‍රශ්නය වැරදි නිවැරදි කිරීම. මේ සෑම පාඩමකින්ම ප්‍රශ්නය ගානේ ගිණුම් කරන්නේ ප්‍රශ්න තියෙනවා බලමු. වැරදි නිවැරදි කිරීම. ඊට පස්සේ තියෙනවා ලාභ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන හදන්න. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැයන් තියෙනවා, ආපහු බැංකු සැසඳුමක් තියෙනවා. වැරදි නිවැරදි කිරීමක් තියෙනවා. වැරදි නිවැරදි කිරීම ප්‍රශ්න 3-4ක්ම තියෙනවා පුතේ පේපර් එකේ දාලා. මෙන්න ඔයාලට හදන්න පුළුවන් සුළු මුදල් පොතක් හදන්න තව අභ්‍යාසයක් දාලා තියෙනවා. කැනුම් ජර්නලයක් පිළියෙල කරගන්නක් තියෙනවා. මම කලින් කරා ඒක. බැංකු සැසඳුම් ගණන් හදපු නිසා අපි මෙන්න මේ ප්‍රශ්නෙත් පොඩ්ඩක් බලමු පුතේ. අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු කවීෂාගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වාර්තා කිරීම. මෙන්න මේ ගනුදෙනු ටික බැංකු ගිණුමක වාර්තා කරන්න. ඒක ටිකක් පහසු ප්‍රශ්නයක්. නමුත් ළමයින්ට මේක ලොකුවට හදලා පුරුද්දක් නැත්නම් මේක හදමු. බැංකු ගිණුමක් නේ හදන්න කියන්නේ. ඔන්න ගැහුවා ටී ගිණුම. ඔයාලා ටී ගිණුම් ගන්න එපා විභාගෙට. එතෙන්ට දාන්න ඕන බැංකු ගිණුම කියලා ලියන්න ඕන. බැංකු ගිණුම. ඉතින් දෙසැම්බර් 1 වෙනිදාට බැංකු ගිණුමේ ශේෂය තියෙනවා 12.1 ශේෂය හරට 19900. බැංකුවෙන් මුදල් ගත්ත නම් බැංකු ගිණුම බැර වෙන්න ඕන 12.4 මුදල් පොත හර බැංකු ගිණුම බැර 4500. ණයගැතියෙකු බැංකු ගිණුමට ලැබිය යුතු මුදල් තැන්පත් කර තිබුණා. ඇත්තටම මේක මේ ඍජු ප්‍රේෂණයක්. දැන් මේ ඍජු ප්‍රේෂණය සාමාන්‍යයෙන් අපි දැනුවත් වෙන්නේ බැංකු ප්‍රකාශනය ලැබුණම. ඉතින් අපිට මේ වෙලාවේ තොරතුරු දීලා තියෙනවා. නමුත් ඒක අපි බැංකු ප්‍රකාශනයේ තිබිච්ච තොරතුරක් විදිහට ගන්න පුළුවන්. මේකෙත් සටහන් කරන්න ගැටලුවක් නැහැ. 12.6 අපි සටහන් කරමු. ණයගැති ප්‍රේෂණ රුපියල් 15000. බැංකු ගිණුමට ලැබුණු ලාභාංශ ඒකත් සටහන් කරන්න පුළුවන් 12.14 ලාභාංශ 33000. ණය හිමියෙකු මාලිට 12000ක චෙක් පතකින් ගෙව්වා. එකත් ලියන්න පුළුවන් බැර පැත්තේ 12.6 චෙක් පත් නිකුත් කිරීම ණය හිමියන්ට. දොස් 10යි 18000ක් අනිල්ගෙන් ලද චෙක් පත හා මුදලින් 12000 බැංකුවේ තැන්පත් කරා. අන්න 12.20 18000කුයි 12000කුයි තැන්පත් කරා නම් මුදල් සහ චෙක් දෙකේම එකතුව 30000. අපිට බැංකු ගිණුම හරට දා ගන්න පුළුවන්. මාලින් හා අනිල්ගේ චෙක්පත් බැංකුව අගරු කරා. අනිල්ගේ චෙක්පත 18000යි මේ තියෙන්නේ. අපි හරට දාපු චෙක් එක අගරු කරන්න ඕන. දොළහයි 20 අගරු චෙක් 18000යි. මාලිකෙන් ලැබිච්ච චෙක් පතත් අගරු වෙනවා. කො බලන්න මාලිකෙන් ලැබිච්ච චෙක් පත. අනික මාළි 12000ක චෙක් පතක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ චෙක් එක 12.6 චෙක් එක. ඒක බැරට නම් තියෙන අගරු කරනකොට දාන්න ඕනේ හරට. 12.24 අගරු චෙක් රුපියල් 12000. අනිල්ගෙන් මුදල් ලැබුණු අතර මාලීට මුදල් ගෙව්වා. අනිල්ගෙන් මුදල්ලු ලැබුණේ. එතකොට මුදල් ලැබුණා නම් ඒක ලියවෙන්නේ මුදල් පොතේ. මේකට ගන්නෙ නෑ. මාලීට මුදල් ගෙව්වලු. ඒ ගෙවලා තියෙන්නේ මුදල් පොතේ. එහෙනම් මේ ගනුදෙනුව බැංකු ගිණුමට එන්නේ නෑ.
අවසාන එක විදුලි වියදම චෙක් පතකින් ගෙවුවම 12.31 විදුලිය රුපියල් 3000ක් ගෙවනවා. හරි. මෙන්න මේ ගිණුම තුලනය කරන්නත් ඔයා ඕන. මොකද ගිණුමක් නේ හදන්න තියෙන්නේ. තුලනය කරනවා දන්නවා. අර පැත්ත තමයි වැඩි. 900යි 9යි 5යි 14යි 3යි 17යි 17යි 2යි 19න් 9 එකක් පිටිපි 6යි 9යි 10යි 1,09,900යි එකෙන් අඩු වෙනවා 12000 18,000 කියන්නේ 30000යි 37500යි. ශේෂේන පුතේ 72400ක් කවදට 12.31 ශේපාගේ. ඔන්නෝම පුතේ බැංකු ගිණුමක වාර්තා කරන්නේ. ඊට පස්සේ ආපහු සුළු මුදල් පොතක් තියෙනවා. හරි. තව එක බැංකු සැසඳුමක් තියෙනවා පුතේ. මෙන්න මේ ආකාරයේ බැංකු සැසඳුමක් අපි හැදුවේ නැහැ. අපි බලමු මේ වගේ එකක් හදන්න කොහොමද තොරතුරු ටික වෙන් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා තැන්පත් කළ නිෂ්කාශනයේ නොවූ චෙක්. මේ වගේ වෙන්නේ සැසඳුම පිළියෙල කරන්න. රිජිස්ට්‍රේෂන සංශෝධිත බැංකු ගිණුමට ගෙව් 1500ක චෙක් පත අගරු වීම. එතකොට අගරු වීම බැංකු ප්‍රකාශනයේ තියෙන නිසා ගිණුම සංශෝධනය කරන්න තමයි මේක ඕන. සංශෝධිත ගිණුම. මෙතෙක් බැංකුවට ඉදිරිපත් නොවු නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවුගෙන මේ කියන්නේ ඒවා අයිති සැසඳුමට. බැංකු ගාස්තු සංශෝධිත බැංකු ගිණුමට ස්ථාවර නියෝග ඒකත් සංශෝධිත බැංකු ගිණුමට. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හොඳයි. අපි තේ ගිණුමක් හදමු. සංශෝධිත බැංකු ගිණුම කියලා. ඒකට ගන්නවා ශේෂය පරණ බැංකු ගිණුමේ අවසාන ශේෂය 3.31. ශේෂය රුපියල් 28000යි. අර කිව්ව තොරතුරු වලින් සංශෝධිත බැංකු ගිණුමට තියෙන තොරතුරු විතරක් ගන්න. පළවෙනි එක තියෙනවා ඍජු ප්‍රේෂණ. අනිවාර්යයෙන්ම සල්ලි වැඩිවීමක්, මුදල් වැඩිවීමක් හර. ඍජු ප්‍රේෂණ කොච්චර තියෙනවද? 7000යි. තව එකක් තියෙනවා චෙක් පත අගරු වීම. අපි නිකුත් කරපු චෙක් පතක් අගරු වෙලා. නිකුත් කරපු චෙක් එක එහෙනම් අපේ පරණ බැංකු ගිණුමේ තියෙන්නේ බැර පැත්තේ. ඒ චෙක් පත අගරු වුණා නම් ලියන්න ඕන අර පැත්තේ. අගරු චෙක් කීයද? 1500යි. තව එකක් තියෙනවා බැංකු ගාස්තු. අනිවාර්යෙන් බැංකු ගාස්තු වෙන්නේ බැරට. රුපියල් 1000යි. තව එකක් තියෙනවා ස්ථාවර නියෝග. ඒකත් එන්නේ බැරට. රුපියල් 2000යි. හරි. මේ ටික තුලනය කරලා අපි මෙතනින් ලැබෙන ශේෂය තමයි බැංකු සැසඳුම හදන්න ගෙනියන්නේ. ගෙනියමු 500යි 7යි 15යි 1.16යි එකක් ඉතිරි 36500යි. මෙතනත් 36500යි. එහෙනම් 3.31 ශේෂය 33500ක් වෙනවා. එතන මේ ශේෂය අරගෙන තමයි බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කරන්නේ. බැංකු සැසඳුම් ප්‍රකාශනය සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය අපි දැන් හොයාගත්තා 33500යි. එකතු කරන්න තියෙන්නේ මොනවද? නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවු. නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොවු කියන තියෙන පුතේ 6000. 6000. ඒක ගිහිලා මෙතනට එකතු කරාම 39500ක් වෙනවා. අඩු කරන්න තියෙන්නේ තැන්පත් කළ නිෂ්කාශනය නොවූ
ඒක උඩම තිබුණ රුපියල් 4000යි. ඒ 4000 අඩු වෙන්න ඕන. උත්තරේ තමයි 35500. එහෙනම් බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය කීයද? 35500යි. හොඳයි. ඊට පස්සේ අපි තව අභ්‍යාස කරන්න ඕනේ. දැන් අපි සමීකරණ කරා, බැංකු සැසඳුම් කරා, දැනුම් ජර්නලයක් කරා, සුළු මුදල් පොතක් කරා. වැරදි නිවැරදි කිරීම කරෙත් නෑ. නිෂ්පාදන පිරිවැය ලේඛනයේනුත් අභ්‍යාසයක් කරේ නෑ. ඔයා දැන් මෙන්න මේ බැංකු සැසඳුම් අභ්‍යාසය තනියම කරලා බලන්න. හොඳද? මේ අභ්‍යාසය කරන්න මම මෙන්න මෙතන තියෙන යමු නිෂ්පාදන පිරිවැය ලේඛන. අපි එතනින් අහලා තියෙන ප්‍රශ්නයක් බලමු මේකට අපිට උත්තර දෙන්න පුළුවන්ද කියලා. කොහොබත් යොදා මල් පෝච්චි නිෂ්පාදනය කරන ජානීයගේ ව්‍යාපාරයේ 2021 ජනවාරි මාසයට තොරතුරු කීපයක් දීලා තියෙනවා. එක් මල් පෝච්චියක් නිෂ්පාදනයට යෙදූ කොහොබත් සඳහා වියදම. එක් මල් පෝච්චියකට කොහොබත්. ඒ කියන්නේ කොහොබත් වලින් මේක හදන්නේ. ඍජු ද්‍රව්‍ය. එක් මල් පෝච්චියකට නිෂ්පාදන සේවකයාගේ වැටුප 40 කියන්නේ එහෙනම් ඍජු ශ්‍රමය. ඍජු ශ්‍රමය. ඊටු ටික බලමු ඍජු දේවල් තියනවද කියලා. අමතර ද්‍රව්‍ය. ඒතකොට පුතේ අමතර ද්‍රව්‍ය කියවම වක්‍ර ද්‍රව්‍ය. සුපරීක්ෂණ වේතන වක්‍ර ශ්‍රමය. ජල බිල වක්‍ර වෙනත්. විදුලියත් වක්‍ර වෙනත්. උපකරණ ශයත් වක්‍ර වෙනත්. මල් පෝච්චි ගණන 1000යි. හදලා තියෙන නිෂ්පාදන ඒකක ප්‍රමාණය 1000යි. පිරිවැය මත 120ක ලාභයකුත් තියාගන්න ඕනේ. ඒ කියන්නේ ලාභාන්තිකය. ලාභාන්තිකයේ 120යි. අපෙන් අහනවා එක් මල් පෝච්චියක නිෂ්පාදන පිරිවැය. එතකොට පුතේ මේ තොරතුරු ටික ඔක්කොම වක්‍ර ටිකක් නේ මෙතන දීලා තියෙන්නේ. අපි බලමු. එක් මල් පෝච්චියක පිරිවැය නම් ඍජු පිරිවැය ටිකයි වක්‍ර පිරිවැය ටිකයි එකතු කරලා හදපු ඒකක ගානින් බෙදන්න ඕන. ඉතින් ඍජු බෙදන්න දෙයක් නැහැ බෙදලා තියෙන්නේ. එකකට ඍජු ද්‍රව්‍ය 60යි ඍජු ශ්‍රමය 40යි. එහෙනම් එක පෝච්චියකට ප්‍රාථමික පිරිවැය රුපියල් 100යි. වක්‍ර ටික පොඩ්ඩක් බලමු පුතේ මෙතනම එකතු කරගන්න. අපිට තොරතුරු දීපු තැනම එකතු කරගත්තා නම් ලේසි. මෙන්න මෙතන. 14000යි 10000යි කියන්නේ 24000යි 24000යි 5000යි කියන්නේ 29000යි 1000යි 30000යි. පොදු කාර්ය පිරිවැය 30000ක් තියෙනවා. පෝච්චි හැදුවේ 1000 නම් 30000 1000න් බෙදුවම එහෙනම් වක්‍ර ද්‍රව්‍ය වලට එනවා කීයක්ද? රුපියල් 30ක්. මේ දෙකේම එකතුව තමයි ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය. එක පෝච්චියක පිරිවැය කීයද එහෙනම් 130යි. එහෙනම් පළවෙනි එකට උත්තරය ලැබුණා පුතේ රුපියල් 130යි. එක් මල් පෝච්චියක විකුණුම් මිල ගණනය කරන්නලු 130ට 120ක ලාභයක් තියාගෙනලු විකුණන්නේ. කවුරුත් දන්නවා 130ට 10ක් කියන්නේ 13 නම් 120ක් කියන්නේ 26යි. එතකොට 130ට එකතු වෙනවා 26ක් විකුණන්න පුළුවන් 156ට. තමයි නිෂ්පාදන පිරිවැයෙන් ඔන්න ඔයාට ආපු අභ්‍යාසය. සැසඳුම ඔයා කරන්න ඕන. අපි මූල්‍ය තත්ත්වයකුත් හැදුවේ නැහැ. අපි වැරදි නිවැරදි කිරීමකුත් මතක් කරගමු. හරි. අපි මෙන්න මේ වැරදි නිවැරදි කරමු බලන්න. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් කියනවා පුතේ. ඒ කියන්නේ පොදු ජර්නල් එක මේ වැරදි නිවැරදි කරන්න ඕන. වැරදි නිවැරදි කිරීමෙන් පසු අවිනිශ්චිත ගිණුම. අපි ඉස්සෙල්ලා බලමු මෙන්න මේ වැරදි හදාගන්න විදිය. ඉතින් පළවෙනි එක. පළවෙනි එක බලමු. රවීන්ගේ ව්‍යාපාරයේ 2021 දිනට සකස් කළ ශේෂ පිරික්සුම තුලනය නොවූ හේයින් එහි වෙනස අවිනිශ්චිත ගිණුමක සටහන් කරනු ලදී. පසුව සොයාගත් වැරදි මෙසේය. බලමු වැරද්ද. සාමාන්‍ය පුතේ මේ වගේ වැරදි හදනකොට නිවැරදි විදිහ ඉස්සෙල්ලා හිතා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික කියවලා
මොකද්ද වැරද්දුනේ කියලා කල්පනා කරන්න. දැන් මෙන්න මෙහෙම බලන්න. රක්ෂණ ගාස්තු ලෙස ගෙවූ 2500. ඔන්න ওই ටික මතක තියාගන්නකො. රක්ෂණ ගාස්තු 2500ක් ගෙවුවනම් රක්ෂණ ගිණුම හර 2500යි මුදල් පොත බැර 2500යි. කොහොමනේ තියෙන්නේ? හැබැයි කියනවා මුදල් පොතේ පමණක් සටහන් කර ඇත. එහෙනම් බැරට ලියලා. බලන්න මම බැර සටහනට හරියක් දැම්මා. බැරට ලියලා. ලියලා නැත්තේ රක්ෂණ ගාස්තු ගිණුමේ හරට. එහෙනම් ඉතින් වරද හදන්න පුතේ ඔයාලට තේරෙනවා. මොකද රක්ෂණ ගාස්තු ගිණුමේ ලියලා නැහැනේ. කොහොමද වරද හදන්නේ පොදු ජනලයක? රක්ෂණ ගිණුම හර 2500යි බැර කරන්න ගිණුමක් නැහැනේ. මුදල් පොත දැන් බැර කරලානේ. එහෙනම් අපේ උදව්වට ඉන්නව කවුද අර ගිණුම? ශේෂ පිරික්සුමක් අසමාන වුණාම අපි භාවිතා කරන්නේ අවිනිශ්චිත ගිණුම. එහෙනම් මෙතෙන් දාන්න ඕන අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම බැර 2500යි. ඔය විදිහට එන්නේ. එතකොට අපිට මේක පොදු ජර්නලේ ලියන්න තියෙන්නේ. හරිද? පොදු ජර්නලේ ලියන්න තියෙන්නේ. පොදු ජර්නලේ මතකයිනේ පුතේ මම මෙතන පොඩි ආකෘතියක් ඇඳලා පෙන්නන්නම්. පාඩම මම පන්තියේදී කියලා ඇති පොදු ජර්නලයක වැරදි නිවැරදි කරනකොට ඔන්නෝම පොදු ජර්නලේ අඳින්න. දිනය විස්තරය හර රුපියල් බැර රුපියල් උඩින් පොදු ජර්නලේ කියලා තියෙනවා. හරි. ඕනම වැරද්දක් හදන්න රූල් 4ක් තියෙනවා. මොකද්ද රූල් 4? හර ලියන්න රූලයි. ඊට පස්සේ බැර ලියන්න රූලයි. රූල් දෙකක් ඕන මොනෝ ලියන්නද? සංලක්ෂය ලියලා මෙන්න මෙහෙම ඉරක් ගැහුවා. එතකොට මේ ගානට අනුව වැරදි 4ක් තියෙනවා. එහෙනම් ඔයාගේ පොදු ජර්නලේ රූල් ප්‍රමාණය 4 වරක් 4. රූල් 16ක්වත් තියෙන්න ඕන. විස්තරයේ තීරුව උපරිම ලොකුවට ගන්න පුතේ. එතකොට කිසි ගැටලුවක් නැතුව හදන්න පුළුවන්. දැන් මම මේක පොදු ජර්නලයට දාන්න නැතුව ජර්නලේ ලියන්න ඕන දිත්ත සටහනවත් එක්ක මෙහෙම ලියන්න. බලමු දෙවෙනි වැරද්දට ගිහිල්ලා. ප්‍රචාරණ වියදම ලෙස ගෙවූ 4750. දෙන්න විතරක් කියව ගන්න. ප්‍රචාරණ වියදමට 4750ක් ගෙව්වා. ප්‍රචාරණ හර 4750යි කවුද බැර වෙන්න ඕන? මුදල් ගිණුම බැර 4750යි. මොමනේ තියෙන්න ඕන. ඒක මුදල ගිණුම් වල දෙපාරක් ලියවිලා. ඒ කියන්නේ ප්‍රචාරණ ගිණුමේ දෙපාරයි sorry ප්‍රචාරණ වියදම් ශේෂ පිරික්සුමේ සටහන් කර නැත. ශේෂය ප්‍රචාරණ වියදම ලෙස ගෙවූ 4750ක ශේෂය ශේෂ පිරික්සුමේ සටහන් කර නැත. ඒතර මෙතන කියන නෑ මොන ගිණුමේද කියලා. එහෙනම් අපි උපකල්පනය කරනවා ගිණුම් දෙකේම ශේෂ පිරික්සුමේ උපුටාගෙන නෑ කියලා. ප්‍රචාරණ ගිණුමේ ශේෂයත් ලියවිලා නැහැ මුදල් ගිණුමේ ශේෂයත් ලියවිලා නැහැ කියලා තමයි හිතන්න වෙන්නේ. එහෙම අනුව ගත්තොත් දිත්ත සටහන තමයි මොකද්ද? ප්‍රචාරණ ගිණුම හර මුදල් ගිණුම බැර. තුන්වෙනි එක නාහිමියන්ට ගෙවූ 7000ක මුදල ගිණුම් වල දෙපාරක් ලියලා. නාහිමි ගිණුමෙත් දෙපාරයි මුදල් පොතෙත් දෙපාරයි. ගෙවුව නිසා මුදල් පොත බැර එක සැරයක් ලියන්න ඕන නමුත් දෙසරයක් ලියලා. එහෙනම් බැර කරපු සටහන එකක් හර කරන්න ඕන. නාහිමි ගිණුමෙත් හරටන එන්න ඕන. ඒකත් දෙපාරක් තියෙනවා එකක් බැර කරන්න වෙනවා. එහෙනම් මොකද්ද සටහන පුතේ ඒකට එන්නේ? මුදල් ගෙවුවා බැර පැත්ත නම් එහෙනම් හර වෙන්න ඕන. මුදල් හර 7000යි නාහිමි බැර 7000යි දෙපාර ලියවිච්ච නිසා එකපාරක් එකෙන් අයින් කරලා දැම්මා. ඊළඟ එක ලැබූ ගෙවල් කුලී 6000 එතන පොඩි දෝෂයක් තියෙනවා. ලැබූ ගෙවල් කුලී රුපියල් 6000 ලැබූ ගෙවල් කුලී ගිණුමේ සටහන් කර ඇත්තේ 6000ක් ලෙස නම් ඉතින් එතන වරදක් නැහැ නේ. අපි මේක එක බිඳුවක් කපලා දාමු.
600ක් ලෙසය කියලා. එතකොට පුතේ ලැබූ ගෙවල් කුලී කියන්නේ ආදායම 6600ක් විදිහට ලියවුනොත් බැර පැත්තේ එතෙන්ට මදි කීයක්ද? 5400ක්. එහෙනම් නිවැරදි කරන්නම් ගෙවල් කුලී ගිණුම බැර 5400යි වෙන කවුරුවක්වත් වැරදි නැති නිසා හර වෙන්න ඕන කවුද? අවිනිශ්චිත ගිණුම හර 5400යි. ඔය විදිහට තමයි සටහන එන්න ඕන. අපෙන් අහනවා ඊට පස්සේ වැරදි නිවැරදි කිරීමෙන් පසු අවිනිශ්චිත ගිණුම මම ඒක මෙතන පල්ලෙහින් හදන්නම්. අවිනිශ්චිත ගිණුම. ඡේදේ කොහේවත් පුතේ අපිට අවිනිශ්චිත ගිණුමේ ආරම්භක ශේෂය දීලා නැහැ. ඒක නිසා අපි ගාව තියෙන තොරතුරු විතරයි අපි දාන්න ඕන. අවිනිශ්චිත ගිණුම බැර කියලා එකක් තියෙනවා මේ තියෙන්නේ 2500. දාමු 2500 බැරට. විස්තරයට දාන්නේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම රක්ෂණය. තව තියෙනවා අවිනිශ්චිත ගිණුමේ හරට දාන්න 5400. එකක් දාමු හරට 5400යි ප්‍රතිවිරුද්ධ ගිණුමේ නම ගෙවල් කුලී. 5400 තමයි පුතේ වැඩිම පැත්ත. එහෙනම් ශේෂයේ තියෙන්න ඕන අවිනිශ්චිත ගිණුමේ බැර පැත්ත. 5400යි 5400යි මෙතෙන්ට එන්න ඕන 900යි 2යි 2900. එහෙනම් අවිනිශ්චිත ගිණුමේ ආරම්භක ශේෂයේ තිබිලා තියෙනවා කීයද? 2900ක්. ඊට පස්සේ වුණ අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් හදන්න තියෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක්, ලාභ ප්‍රකාශනයක්. මේ සියල්ලම පුතේ ඔයාලගේ විභාගෙ වෙනුවෙන් මතක් කිරීම පමණයි. ඒ නිසා ඔයා මේ උපරිම අද දවස් තුන හදන්න. මොකද ඔයාගේ හෙට විභාගෙට ඔයා මුහුණ දෙන නිසා. හරි. අමතර තොරතුරුත් හතරක් තියෙනවා. මේ ගාන හදන්න නම් අපිට ඉඩ ටිකක් අවශ්‍යයි. ඔයාලට මම හිතනවා සමහරට මේ ස්ක්‍රීන් එක පෙනේවි කියලා. මම මෙතන තිබිච්ච අවිනිශ්චිත ගිණුම මෙතනින් මකලා දාන්නම්. මොකද මට ඉඩ ටිකක් අවශ්‍ය නිසා. මම මේ කොටුව ගන්නම් ලාභ ප්‍රකාශනය හදන්න. මේ වගේ එකක් ගන්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්න. ඔන්න පුතේ ලාභට තීරු තුනක් හදාගත්තා. මූල්‍ය තත්ත්වයටත් තීරු තුනක්. මේ ආකෘතිය පුතේ මේ වගේ ගාණක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම විභාගෙදී ප්‍රශ්න පත්‍රය ලැබෙන්න කලින් ලැබෙන කටුකොලේ කටු සටහන් ලියන්න නැත්නම් ඔයාලට කොළ හම්බ වෙනවා. ඒකේ මේ ආකෘති දෙක ටක් ගාලා ඇඳ ගන්න. ඇඳගෙන අර මම ඔයාලට පන්තියේදී කිව්වා වගේ මේ කොටස් ටික ලකුණු කරගන්න මේවා. මේක මොකද්ද? ලාභ හෝ අලාභ ප්‍රකාශනය. අනිවාර්යයෙන්ම මේක ලියන්න ඕන. ඒ ව්‍යාපාරයේ නමත් එක්ක ව්‍යාපාරයේ නම දාලා කාල පරිච්ඡේදය දාන්න ඕන අනිවාර්යයෙන්ම. 2021යි 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා. මොකද මේවටත් ලකුණු භාගි තියෙනවා. ව්‍යාපාරයේ නම ලියලා 2021යි 12යි 31 දිනට
හදන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මෙතනදී ඔයාලා දන්නවා සුපුරුදු පරිදි අනිවාර්යයෙන්ම තියෙනවා විකුණුම්, ඊට පස්සේ මාතෘකාව විකුණුම්, පිරිවැය. ඊට පස්සේ ඔයාලා දන්නවා ටිකක් ඉල තියලා දල ලාභය එකතු කරනවා වෙනත් ආදායම් මාතෘකාව අඩු කරනවා වෙනත් වියදම්. ඒ වියදම් යටතේ ප්‍රධාන වශයෙන් බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම් තියෙනවා. තව රූල් අවශ්‍ය වුණොත් පල්ලෙහාට ගන්න ඕනම මම ඉඩ තියෙනවා. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ එතෙන්ට එන්න ඕන ජංගම නොවනවත්කම්, පිරිවැය, සමුච්චිතශය, ධාරණ අගය. ඊට පොඩි ඉඩක් තියලා ජංගම වත්කම් ටික තියෙන්න ඕන. ඊට පස්සේ ඒ ටික එකතු කරන්න ඕන මුළු වත්කම් කියලා. මුළු වත්කම්. ඔයාලට පේනද මේකේ අකුරු වලට පොඩක් අපැහැදිලි ඇති. නමුත් ඔයාලට මේ මතක් කිරීමක් විතරයි කරන්නේ. ඔයාලට තේරෙනවා මේක කොහෙටද දාන්න ඕන කියලා. ඊට පස්සේ මාතෘකාව මෙතනට හිමිකම සාමාන්‍ය රූල් 4ක් 5ක් තියලා ජංගම නොවන වගකීම්. එතන රූල් 2ක් 3ක් හොඳටම ඇති. ඊට පස්සේ ජංගම වගකීම්. හරි. මුලින්ම මේ වගේ ගානක් හදන්න පටන් ගන්න පුතේ අමතර තොරතුරු වලින්. මම අමතර තොරතුරු වල තියෙන ඒවා ටිකක් ඔයාලට පැහැදිලිව පේන්න ලියන්න ඕන නිසා මම නිල් පාටකින් ලියන්න. මොකද්ද පළවෙනි අමතර තොරතුර? 25000ක බඩු තොගය, අවසන් තොගය. ඒක ජංගම වත්කමක්. ඉස්සෙල්ලම ලියන්න ඕන මෙන්න මෙතෙන්ට 12.31 තොගය. දෙවෙනි තීරුවට ගන්නේ 25000යි. ඒ විතරක් නෙමෙයි දලලාභය හොයනකොටත් රූල් 2ක් විතර උඩින් අඩු කළා 12.31 තොගය කියලා දෙවෙනි තීරුවට 25000ක් ගන්න ඕන. මතක ඇතුව වරහනකුත් දාන්න. පළවෙනි තොරතුර හරි. ගොඩනැගිලි උපකරණ ෂේ කරන්නලු පුතේ 10%ක්. ගොඩනැගිලි උපකරණ ෂේ කරන්න කලින් අපි ඉඩම් ද්‍රවශීලතාවයේ අනුපිළිවෙල නිසා උඩින්ම ලියා ගන්න ඕන. ඉඩම් තියෙනවා පිරිවැයට ලක්ෂ 4ක් නම් නෙමෙයි මං හිතන්නේ තියෙන්නේ පුතේ ලක්ෂ 4 තමයි එන්න ඕන. බිඳුවක් අඩුවෙන් පේනවා මෙතෙන්. ඒ නිසා අපි ලක්ෂ බිඳුවක් දාගමු. ඉඩම් ලක්ෂ 4යි. ඒක ඉස්සෙල්ලම ලියලා ඊට පස්සේ තමයි අපි උපකරණ කියන එක ලියන්න ඕන. ගොඩනැගිලි හා උපකරණ. නෑ පුතේ මෙතන ඉඩම් ගොඩනැගිලිත් ඉඩම ෂේ නොවුනට ගොඩනැගිල්ල ෂේ කරන්න තියෙන නිසා අපිට ලක්ෂ 4ට ෂේ බලන්න වෙනවා 10%ක්. ඉතින් අපි මෙතන සයිඩ් එකෙන් හදාගමු. ලක්ෂ 4ට 10%ක්. ඒ කියන්නේ 40000ක්. ගොඩනැගිලි ෂේ පරිපාලන වියදමක් කියලා ගමු. මෙතෙන්ට. ගොඩනැගිලි ෂය පළවෙනි තීරුවේ 40000. බලන්න ගොඩනැගිල්ලේ කලින් ෂේ තියෙනවද කියලා? ඔව්නේ. තියෙනවා මේ තියෙන. ගොඩනැගිල්ල කලින් ෂේ වෙලා තියෙනවා 80000ක්. ඒ 80000ට මේ 40000ත් එකතු වුණාම මුළු ෂේ තියෙන්න ඕන කීයක්ද? 1,20,000ක්. ඒ තමයි සමුච්චිත ෂේ. එතකොට ලක්ෂ 4න් 1,20,000 අඩු වුණාම 2,80,000යි පුතේ ගොඩනැගිල්ලේ ධාරණ අගය. ඊළඟට ෂේ කරන්න ඕන උපකරණ. ෂේ කරන්න කලින් උපකරණ වල වටිනාකම අපි ලියලා ඉමු 1,50,000. ඉඩමට යටින් උපකරණ 1,50,000. දැන් අපි ෂේ කරමු නේ. 1,50,000ට 10%ක් කියන්නේ 15,000. උපකරණ ෂයත් පරිපාලන වියදමක්. උපකරණ ෂය 15,000. දැන් බලමු උපකරණයේ කලින් කොච්චර ෂේ වුණාද කියලා. උපකරණයේ කලින් ෂේ වෙලා තියෙනවා 30000යි. 30000යි මේ අවුරුද්ද ෂේ වෙච්ච 15,000යි ඔක්කොම 45,000යි. ඔක්කොම 45,000යි සමුච්චිත ෂය. 1,50,000න් 45,000 අඩු කරාම 1,05,000යි.
ඔය තමයි පුතේ ගොඩ උපකරණයේ ධාරණ අග. එහෙනම් ෂේ වීම කියන කොටස අවසන්. ඒකත් හරි. ණයගැතියන්ගෙන් 5000ක් බොල් ණය ලෙස කපා හරින්නලු. බොල් ණය කියන්නේ එහෙනම් බෙදා හැරීමේ වියදමක්. චුට්ටක් බලමු බොල් ණය 5000ක් කපලා හැරියම ශේෂ පිරික්සුමේ කලිනුත් බොල් ණය තියෙනවද කියලා. ශේෂ පිරික්සුමේ කලින් බොල් ණය නැහැ. එහෙනම් කලින් බොල් ණය තිබුණා නම් බොල් ණය කියලා එකක් ඒ බොල් ණයට මේ 5000ත් එකතු වෙන්න ඕන. හැබැයි එහෙම බොල් ණය කියලා එකක් තිබිලා නැති නිසා අපි කෙලින්ම මෙතෙන්ට 5000 බොල් ණය දාගමු. 5000. ඒ විතරක් නෙමේ ඒක මම අදාළ ණයගැතියන්ගේ කොබලන් ණයගැති මේ ණයගැති 55000ක් ඉන්නවා. ඒකෙන් 5000ක් අඩු කරලා ජංගමවත්කම් යටතේ ණයගැතිත් ලියමු. ණයගැති එතකොට ගාන 50000යි. ඒතර බොල් ණය ගැලපීමත් හරි. වරිපණම් 500ක් උපචිතයිලු තාම ගෙවලා නැතිලු. නම් උපචිතයි කියන්නේ ජංගම වගකීමක්. උපචිත වරිපණම් 500යි කියලා දාමු. එතකොට මේ අවුරුද්දේ කලින් වරිපණම් ගෙවලා තියෙනවාට පේනවා ඇති මේ තියෙන්නේ. කලින් වරිපණම් 2500ක් ගෙවලා තියෙනවා. ඒකට තව 500ක් එකතු වුණාම වරිපණම් වියදම වර්ෂයට අදාළව 3000යි. වරිපණම් කියන්නේ පරිපාලන වියදමක්. 3000යි. හරි. ඒ අදාළ ස්ථානවල ලිව්වා. ඊට පස්සේ ඔයාලට මතක ඇති ශේෂ පිරික්සුමේ තියෙන වැදගත් ලකුණක් ප්‍රතිශත ලකුණක් තියෙනවා මේ තියෙන. ඒ කියන්නේ අපිට බැංකු ණයට පොලිය හොයන්නත් ඕන. අපි බැංකු ණය ලියලා ඉමු. බැංකු ණය තියෙනවා 50000ක්. මොකක්ද ඒක? බැංකු ණය ජංගම නොවන වගකීම. ඒකෙන් 10% කියන්නේ බැංකු ණය කියන්නේ බැංකු ණයට පොලිය අපි බලන්න ඕනේ. එතකොට කීයද? 50000ට 10% කියන්නේ 5000යි. ඒක අපිට දාන්න පුළුවන් මූල්‍ය වියදම් පැත්තට. මම මෙන්න මෙතනින් මූල්‍ය වියදම් කියලා ලියාගෙන බැංකු ණය පොලි 5000යි කියලා පළවෙනි තීරුවට ගත්තා. මට ඉඩමදි වෙන නිසා පුතේ මම අර පල්ලෙහෙන් අර ගාණක් හදපු එකක් තියෙනවා සුළු කරපු ඒක මකලා දානවා. එතකොට බලමු බැංකු ණය පොලියෙන් කොච්චර ගෙවලද කියලා. මේ තියෙන බැංකු ණය පොලිය අපි ඇත්තටම ගෙවලා තියෙනවා 3000. පොලිය 5000. එහෙනම් තව 2000ක් ගෙවන්න තියෙනවා. අපි ඒකට කියනවා උපචිත බැංකු ණය පොලිය කියලා. කීයද? 2000. හරි. තොරතුරු අවසන් පුතේ. දැන් තියෙන ශේෂ පිරික්සුමේ සාමාන්‍යයෙන් තියෙන තොරතුරු ටික මේකට පිටපත් කරා. අපි ඉතින් පිටපත් කරමු. අපි මුලින් ඉඳලා යම් පිළිවෙලට. ඒතොර ලේසි. ප්‍රාග්ධනයේ ලක්ෂ 4යි හිමිකම තීරුව ගාව. මෙන්න මෙතන. ප්‍රාග්ධනය ලක්ෂ 4යි. ඊළඟට තියෙනවා ගැනුම් ආරම්භක තොගයට යටින් පොඩ්ඩක් ආරම්භක තොගයත් ලියාගමු 5000යි කියලා. 1 තොග 5000යි. ඊට යටින් ගැනුම් තියෙනවා 1,75,000. විකුණුම් 2,80,000යි. උඩ කෙළවරේ තුන්වෙනි තීරුව. $2,80,000. ඊපස් තියෙනවා ගෙන මේ කුලී ගැනුම් වලට යටින්. ගෙන මේ කුලී $4,000යි. ණයගැති ලියලා තියෙන්නේ ණය හිමි ලිව්වේ නෑ. මෙන්න ණය හිමි 17000යි. ජංගම වගකීම. ණය හිමි 17000යි. බැංකු ණය ලිව්වා, ඉඩම් ලිව්වා, උපකරණ ලිව්වා, ෂෙයර්ස් ලිව්වා. හැබැයි දුන් වට්ටම ලිව්වේ නෑ. මෙන්න මෙයා 3000යි. බෙදා හැරීමේ වියදම 3500යි. ලද වට්ටම කියන්නේ වෙනත් ආදායමක් 8000යි. ඒක ලියන්නේ මෙතන. බැංකු ණය පොලිය හරි
රක්ෂණය 7500යි පරිපාලන වියදම 7500යි පරිපාලන වේතන 12000යි මට නම් පොඩි ඉඩමදි ප්‍රශ්නයකුත් තියෙනවා පරිපාලන වේතන 12000යි ප්‍රචාරණයේ බෙදා හැරීමක් 12500යි බැංකු ශේෂය හරට තියෙන නිසා පුතේ වත්කමක් මෙතෙන්ට දාමු ජංගම වත්කම් වලට බැංකු ශේෂය 20000යි මුදල් ශේෂය තමයි අන්තිමටම ලියන්න ඕන පුතේ 15000 ජංගම වත්කම මුදල් 15000 හරි සියලු තොරතුරු දාලා අවසන් දැන් අපිට තියෙන පුතේ මේක සුළු කරන්න මෙන්න මෙතන ආරම්භක තුක 5000යි ගැනුම් 1,75,000 කියන්නේ 1,80,000යි ගෙනීමේ කුලිය 4,000යි 1,84,000යි පරිස්සමින් සුළු කරන්න. ඒකෙන් 25,000ක් අඩු වුණාම එනවා පුතේ විකුණුම් පිරිවැය. ඒක ලියන්නේ පුතේ මෙතන නෙමෙයි මෙන්න මේ තීරුව. අඩු කරමු 4න් 5ක් ගියාම 9යි 7න් 2ක් ගියාම 5යි 1,59,000යි විකුණුම් පිරිවැය. එහෙනම් පුතේ අපිට දල ලාභය හොයාගන්න පුළුවන් මෙතෙන්ට 10න් 9ක් ගියාම 1යි. මෙතන තියෙන්නේ 7 7න් 5ක් ගියාම 2යි. 2න් එකක් ගියාම 1යි. දල ලාභය කීයද? 1,21,000යි. ඒකට මේ 8,000 එකතු වෙනවා 1,29,000යි. බෙදා හැරීම් වියදම් 3යි තියෙන්නේ 5000යි 3500යි 12500යි එකතු කරලා බලමු 15යි 16යි 16යි 5යි 21යි බෙදා හැරීමේ වියදම් 21000ක් තියෙනවා පරිපාලන වියදම් බලමු 40යි 55000යි 58000යි 58000යි 60යි 70යි 77500 මූල්‍ය වියදම් 5000 විතරයි තියෙන්නේ. එකතු කරාම 500යි 7යි 5යි 12යි 1යි 13න් 3 එකක් ඉතිරි 1,03,000යි. එහෙනම් පුතේ අවසානයේ සුද්ධ ලාභය තියෙනවා බලමු 500යි 3ක් ගියාම 5යි 2යි 25500 ඒ සුද්ධ ලාභය තමයි හිමිකමට එකතු වෙන්නේ සුද්ධ ලාභය 25500යි එකතු කරමු 4,25,500යි මේ 50000ක් ගමු මේ පැත්තට බැංකු ණය හරිය ණය හිමි ඉන්නව 17000යි උපජිත බැංකු ණය පොලී 2000යි කියන්නේ 19000යි 19500යි ඒ ටික එකතු කරාම 500යි 500යි 1000න් බිඳුව එකක් ඉතිරි 10යි 5යි 15න් 5 එකක් ඉතිරි 7යි 1යි 8යි 1යි 9යි 4,95,000යි මට හරියටම කියන්න බෑ පුතේ මේ ගාන තුලණය වේවි කියලා තුලණය නොවුනොත් දැන් මම දාපු සංඛ්‍යා මට විශ්වාසයි නිවැරදි තුලණය කරපු විදිහත් නිවැරදි මේක හදිසියවත් තුලණය නොවුනොතින් අපි ශේෂ පිරික්සුමේ තියෙන සංඛ්‍යා හරයි බැරයි එකතු කරලා බලන්න ඕන. එතන වෙනසක් ආවොතින් ශේෂ පිරික්සුමේ වරදක් තියෙන්න පුළුවන්. හැබැයි O level විභාග ගණන් වල එහෙම වරදින්නේ නැහැ. හරි. දැන් මුළු හිමිකමයි වගකීමයි තියෙනවා කීයද 4,95,000. බලමු පුතේ මේ පැත්තේ උඩ 5,50,000යි එතන තියෙනවා 1,65,000ක් මේ ටික එකතු කරාම මෙන්න මේ ධාරණාගය තමයි වැදගත් 3,85,000යි
බලමු මෙතන 25000යි 50000යි 20000යි 15000යි. අපි ඉස්සෙල්ලා 25000යි 15000 එකතු කරාම 40000යි. 40000යි 50000 කියන්නේ 90000යි. 90000යි 20000යි කියන්නේ 110000යි. එකතු කරාම සමානයි නේද පුතේ? 0.3යි 5යි 8යි 1යි 9යි 4යි 1යි sorry 4 3යි 1යි 4යි 4,95,000. ඔන්න ඔය විදිහට තමයි පුතේ මූල තත්ත්ව ප්‍රකාශනය තුලණය වෙන්නේ. ඉතින් මම ඔයාලා වෙනුවෙන් මෙන්න මේ ගණන් හදලා මතක් කරා. එතකොට අපි සමීකරණ හැදුවා, බැංකු සැසඳුම්, මූල තත්ත්ව ප්‍රකාශන, ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය. තව එක ගිණුම්කරණයේ ප්‍රශ්නයක් විතරක් මට මග ඇරලා තියෙනවා. බලමු මේ ප්‍රශ්නයක් මෙතන තියෙනවද කියලා. මම සමාජික මුදල් ආදායම් ප්‍රකාශනයක් හැදුවේ නෑ නේද? ලාභ අරමුණු කරනගත් සංවිධාන. ඇත්තටම මේ පේපර් එකේ එහෙම එකක් නැහැ. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී ඒ වගේ ප්‍රශ්නයක් හදන විදිය කියලා දෙන්නම්. හොඳයි. එහෙනම් දෙවෙනි කොටසේ අපි කරපු නැති අනිත් ප්‍රශ්න වලට පුතේ ඔයාලා පිළිතුරු සපයන්න. ගැටලු මොනවා හරි තිබුණොත් හදලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාවේ ඔයාලා මට මැසේජ් එකක් දාන්න. මගේ WhatsApp නම්බර් එක 071 78යි 57යි 118. මේකට ඔයාලට WhatsApp කරලා ඔයාලට ඕන ප්‍රශ්නයක් අහන්න මම සියලුම දරුවන්ගේ ගැටලු ප්‍රශ්න වලට පිළිතුරු සපයනවා.